මම දන්නවා මම World Cups 10 සෙල්ලම් කරා කියලා. ඔබ කියන විදිහට සමහර World Cups වල මම perform කරලා නැහැ. සමහර World Cup වල perform කරලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ හොඳම ගේම් එක සෙල්ලම් කරන්න හැම තරඟයකම. ඉතින් හොඳට කරලා නැති අවස්ථාවක් තියෙනවා, හොඳට කරලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මගේ මේ අවුරුද්දේ බලාපොරොත්තුව මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරලා කණ්ඩායම ඉහළම තත්ත්වයකට ගෙන එක. අපි ලෝක කුසලානයට කලින් බටරින්ද කොදෙව්වත් සමග තරඟාවලි දෙකක් ක්‍රීඩා කරා. එක් දින තරඟාවලිය සහ 20 තරඟාවලියක්. ඒ තරඟාවලි දෙකම අපි ජයග්‍රහණය කරා. ඊට පස්සේ අපි බංග්ලාදේශයත් එක්ක තරඟාවලි දෙකක් ක්‍රීඩා කරා. ඒ තරඟාවලි දෙකම අපි ජයග්‍රහණය කරා. නමුත් මම හිතන්නේ අපි එංගලන්තයේ ඒ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරලා නැහැ. අන්තිම මාස 8-9 අපි සෙල්ලම් කරලා නැහැ. ඉතින් අපි ඒ නිසා අපි උත්සාහ කරා තරඟවල පවත්වන්න සහ ඕගනයිස් කරගන්න. අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, ඉංග්ලන්ඩ් වල අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි ට්‍රේනින් කැම්ප් එකක් කරා පල්ලේ කැලේ වල. මම කියන්නේ නෑ ඒ ට්‍රේනින් කැම්ප් එක 100% ඉංග්ලන්ඩ් කන්ඩිෂන් වලට සූට් වෙනවා කියලා. නමුත් අපේ පුහුණුවීම් කටයුතු අපි හොඳින් කරා. ඉතින් ඔච්චර පුහුණුවීම් කරත් ඒ තරඟේ හොඳින් ක්‍රීඩා කරන එක තමයි ගොඩක්ම වැදගත්. ඉතින් බලාපොරොත්තු වෙන හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න. අපි ඉන්න ගෲප් එකේ පළවෙනි තරඟ දෙක ගොඩක් අපිට වැදගත්. විශේෂයෙන්ම එංගලන්තයේ සහ නවසීලන්ත කණ්ඩායමත් එක්ක අපිට පළවෙනි තරඟ දෙක තියෙන්නේ. ඉතින් මේ තරඟ දෙක ගොඩක්ම වැදගත්. ඉතින් මේ වගේ තරඟාවලියක වැදගත්ම දේ තමයි පළවෙනි තරඟය. පළවෙනි තරඟය අපි ගන්න ආරම්භයෙන් මම හිතන්නේ තරඟාවලියේ පුරාවන අපිට ගොඩක් වැදගත් වේවි. ඉතින් අපි මුල් ෆෝකස් එක තියන් ඉන්නේ පළවෙනි තරඟේ හොඳින් ක්‍රීඩා කරන එක. මෑත කාලේ මම හිතන්නේ මම ලකුණු අතර හිටපු තරඟ අපි ජයග්‍රහණය කරා. මම ලකුණු අතර නැති වෙච්ච තරඟත් ගොඩක් අපි මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන. විශේෂයෙන් මෑත කාලේ ගොඩක් කාලයකට කලින් ගොඩක් වෙලාවට අපි පිටිකරන්නේ ගොඩක් මගෙත් එක තමයි රඳා පැවතුනේ. නමුත් දැන් අපිට ගොඩක් දක්ෂ නව යවුන් ක්‍රීඩිකවන් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් හර්ෂිතා ලකුණු අතර ඉන්නවා. ඒ වගේම හසිනි පෙරේරා ලකුණු අතර හිටියා එක් දින තරඟාවලියේ. ඉතින් ඒ වගේම විශ්මි ගුණරත්න නැවත කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. ආබාධයකට පස්සේ ආයත් ලකුණු අතර ඉන්න ඒ ටීම් ටුවර් එකේ ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඒ වගේම මම හිතන්නේ අපි මෑතකදී අපි හොයාගත්ත ඉමේෂා දුලානි දිගින් දිගටම හොඳින් ලකුණු අතර ඉන්න. ඒ වගේම කවිෂා දිල්හාරි හොඳින් ක්‍රීඩා කරනවා. තුන් ඉරියව් ක්‍රීඩිකාවකට. ඒ වගේම නිලක්ෂි සිල්වා එයත් ඉතින් හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කණ්ඩායම ගොඩක් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. ඒ කියන්නේ එක ක්‍රීඩිකාවක් මත යැපෙන්නේ නැහැ කියන තැනට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. ඒක මම හිතන්නේ අපිට ගොඩක් වැදගත්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලියේ හැම ක්‍රීඩිකාවක්ම ක්‍රීඩා කරයි කියලා. අපේ තියෙන තරඟයේ ක්‍රීඩිකාවන් පිටිකරණයෙන් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් 4 දෙනෙක් සාර්ථක වුණොත් අපි ඔය බලාපොරොත්තු වෙන අපේ ජයග්‍රහණයට අපිට යන්න පුළුවන්. විශේෂයෙන් එංගලන්තයේ තනතිරු ගොඩක් වේගවත් තනතිරු සහ බවුන්ස් එක ගොඩක් වැඩි තනතිරු. ඉතින් වේග පන්දියවන්නයට ගොඩක් සහාය තියෙන තනතිරු. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා ගොඩක් පුහුණුවීම් කරා. මම හිතනවා ඒ කර පුහුණුවීමුත් එක්ක අපි පිටිකරණය වෙනදට වඩා ඉහළ මට්ටමකට එයි කියලා. මොකද අනිවාර්යයෙන්ම මේ තරඟාවලියේ හයි ස්කෝරින් ගේම්ස් ගොඩක් යයි. ලකුණු 150 160 තරඟ 160ට යයින් ගොඩක් ස්කෝර්ස් යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මිතාලි කියන්නේ අපි අනාවක ක්‍රීඩිකාවක්. අපි අලුතෙන් අත්හදා බලපු ක්‍රීඩිකාවක්. ඇය ගොඩක් හොඳින් පන්දු යවුවා. ඇගේ වයසට සහ අත්දැකීමුත් එක්ක බංග්ලාදේශ තරඟාවලියේ මම හිතන්නේ අපිට හොඳ ට්‍රම්ප් එකක් එයා පාවිච්චි කරන්න ලැබිච්ච එක. එයා ගොඩක් හොඳින් පන්දු යවුවා සහ මම එයාට ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද යවුන් ක්‍රීඩිකාවක්. ඉතින් ඇගේ සුපුරු රිද්මෙන් පන්දු යවන එක සහ ප්‍රෙෂර් එකක් අඩුවෙන් දීලා එයාගෙන් ගන්න පුළුවන් බෙස්ම ගන්න එක තමයි කැප්ටන් කෙනෙක් හැටියට මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ශෂිනි ගත්තාම මම හිතන්නේ අපි බලාපොරොත්තුෙන් හිටියේ ඇත්ත එක ලෝක කුසලානයට යන්න. නමුත් අවාසනාවකට ඇය මීට දවස් දෙකකට කලින් යම්කිසි ආබාධයකට ලක් වෙලා තියෙනවා. අවාසනාවකට අද දිනේ අපි තීරණය ගන්න සිද්ධ වුණා වෛද්‍ය මණ්ඩලයත් එක්ක සහ තේරීම් කමිටුවත් එක්ක කතා කරලා ඇයට මේ තරඟාවලිය ක්‍රීඩා කරන්න බෑ. ඉතින් එතන ගොඩක් කනගාටුයි. මොකද අවසාන මොහොතේ ඇයට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න නොහැකි වීම. නමුත් ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. මම හිතනවා ඉක්මනින්ම සුව වෙලා අපිට මේ බලාපොරොත්තු වෙන දේ අපිට ඉදිරියේදී ලංකාවට දෙයි කියලා. මොකද ඇය ලෝකේම මම හිතන්නේ අවධානය දිනාගනී කියලා තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. විශේෂයෙන්ම ඇයට අත් දෙකෙම පන්දු යවන්න පුළුවන්. ඒ වගේම ලෝකයට හරිම අඩුයි චයිනමන් පන්දු යවන්න විශේෂයෙන් විමෙන්ස් ක්‍රිකට් එකේ. ඉතින් මම හිතන්නේ ඇය ලොකු සම්පතක් අපිට හිටියා. නමුත් අවාසනාවකට ඇයට මේ තරඟවල ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වේග පන්දියවන්නයක් හැටියට චේතනා විමුක්ති කණ්ඩායමට කැඳවලා ඉන්නවා. මම හිතන්නේ වේග පන්දියවන්නයන් 4 දෙනෙක් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා. විශේෂ වේග පන්දියවන්න 4 දෙනෙක් හැටියට. ඒ වගේම නිලක්ෂි සිල්වා 3 ඉරියව් ක්‍රීඩිකාවක් හැටියට වේග පන්දියවන්න 3 ඉරියව් ක්‍රීඩිකාවක් හැටියට ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ලෝක කුසලානයකට යනකොට හැම කණ්ඩායම මම හිතන්නේ අපිට අභියෝගයක්.
ඒ ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. විශේෂයෙන්ම එංගලන්තයේ ක්‍රීඩා කරන නිසා අපේ ගෲප් එකේම ඉන්නවා ස්කොට්ලන්ඩ් අයර්ලන්ඩ්. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ සබ් කොන්ටිනන්ට් එකේ මෙහි කන්ඩිෂන්ස් වල සෙල්ලම් කරනවට වඩා ඒගොල්ලෝගේ කන්ඩිෂන් වල සෙල්ලම් කරද්දී ගොඩක් හොඳයි. මොකද ඒගොල්ලෝගේ ටැක්ටිකල් ගේම් එක, මෙන්ටලි ගේම් එක හැමදේම ගොඩක් හොඳයි. ඒගොල්ලෝගේ කන්ඩිෂන් වල සෙල්ලම් කරන. ඉතින් ඒ නිසා අපිට කිසිම කණ්ඩායමක් අව탁සීරු කරන්න බෑ. හැම කණ්ඩායම අපට අනිවාර්යයෙන්ම අභියෝගයක් වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරපු විදිහට නවක පුහුණුකරු අපිත් එක්ක ඉන්නේ විශේෂයෙන් බංග්ලාදේශ සංචාරයේ රජිමි සිඩන්ස් අපිත් එක්ක වැඩ කරා. ਉਹ ගොඩක් පොසිටිව් කෝච් කෙනෙක්. ඉතින් ਉਹ ගොඩක්ම කිව්ව දෙයක් තමයි අපේ බැටින් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියන එක. මොකද අපි මෑත කාලේ ගොඩක් වෙලාවට අපි ලකුණු 160න් එහා ලබාගත් අවස්ථා හරි අඩුයි. මේ තරඟාවලිය ගොඩක් වෙලාවට අර මං කිව්වා වගේ හයි ස්කෝරින් ගේම්ස් එකයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මුලින් බැට් කරත් අපි චේස් කරත් අනිවාර්යයෙන්ම ලකුණු 160ක් 170ක් ගහන්න ඕනේ. ඉතින් ඒ නිසා බැටර්ස්ලාට ෆ්‍රීඩම් එක දීලා තියෙනවා ඒගොල්ලන්ට ගිහිල්ලා බය නැතුව බෝලෙට ගහන්න කියන එක. ඒ වගේම අපි ගොඩක් වෙලාවට සංජිත් කණ්ඩායමේ සංයුති මේවර පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි තරඟ ක්‍රීඩා කරද්දී එක වේග පන්දියවන්නයක් සහ දඟ පන්දියවන්න 4 දෙනෙක්ගෙන් ක්‍රීඩා කරේ. නමුත් ජිමි සිඩන්ස් කිව්ව දේ තමයි අපි ඊළඟ ස්ටේජ් එකට කියන්නේ টপ 4 ටීම් වලට ඇටැක් එකක් දෙන්න නම් අපිට ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් ගහන්න ඕනේ සහ අපේ පිටිකරණය පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ කියලා. එතකොට අපිට හයි ස්කෝරින් ගේම් එකකට යන්න පුළුවන් කියලා. ඉතින් මම දන්නවා අපි අවුට් ඔෆ් ද බොක්ස් ගිහින් තමයි මේක කරන්නේ. මම හිතන්නේ මෙච්චර කල් තිබ්බ ස්ට්‍රැටජිකල් ප්ලෑන් එකක් නෙමෙයි ඒක. නමුත් අපි ඒක try කරන්න බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලියේ. ඉතින් මම හිතන්නේ අපි try කරලා බලමු අපිට මොකද්ද ඒ වෙනසත් එක කරන්න පුළුවන් කියලා. පිටිකරණයට වැඩි අවධානයක් දීලා තියෙනවා. මම හිතනවා අපිට පිටිකරණයේ පැත්තේ යම්කිසි හොඳ දෙයක් මේ තරඟාවලිය බරා ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ ඇයට බැක් පේන් එකක් තියෙනවා, කොන්දේ ආබාධයක් තියෙන්නේ. විශේෂයෙන් මම ගොඩක් විස්තර මම දැනගත්තේ. නමුත් ඇයට ස්කෑන් පරීක්ෂණයක් කරා. ඒකෙදි ඇයට ඉන්ජරි එකක් තියෙනවා කියලා මේ වුණා. ඉතින් අපිට අවශ්‍ය නැහැ ඒව ඉන්ජරි එකත් එක්ක ගෙනහිල්ලා ඒව ඉක්මනින් අපෝ ඒක වැඩි වුණොත් මම හිතන්නේ ඇයගේ ක්‍රිකට් අනාගතය අපිට ගොඩක් වැදගත්. තාම අවුරුදු 17ක වගේ ක්‍රීඩිකාවක්. ඉතින් ඒ නිසා තේරීම් කමිටුව සහ වෛද්‍යතුමන්ලා හැමෝටම ඒගොල්ලෝ කතා කරලා ඩිසිෂන් එක ගත්තේ ස්කෑන් එකෙන් පස්සේ ඇයට ඉන්ජරි එකක් තියෙනවා. ඒ නිසා ඇයට රෙස්ට් කරන්න වෙනවා කියන එක. දවස් දෙකකට කලින් අපි ට්‍රේනින් වලදී තමයි ආවේ. මම හිතන්නේ අවසනාවක් කණ්ඩායමට සහ ලොකු පාඩුවක් කණ්ඩායමට. මම හිතන්නේ අපි පොසිටිව් සෙල්ලම් කරන ගොඩක් වැදගත්. විශේෂයෙන් එංගලන්තය නවසීලන්තය කියන කණ්ඩායම් දෙක අපි දන්නවා. නවසීලන්ත කණ්ඩායම කියන්නේ ලෝක ශූර කණ්ඩායම. ඒ වගේම එංගලන්තයත් මම හිතන්නේ හොඳින් ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කරන්නේ. ඒ නිසා ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒ වාසිය තියෙනවා. නමුත් අපි අපේ බෙස්ම ගේම් එක සෙල්ලම් කරන එක වැදගත්. මම කණ්ඩායමට කතා කරලා කිව්වේ ෆ්‍රී ගේම් එක සෙල්ලම් කරන්න කියන එක. මොකද අපිට තරඟේ ජයග්‍රහණය කරන්න නම් අපේ බෙස්ම ගේම් එක ගහන්න ඕනේ. ඉතින් අපේ සැකයක් තියාගෙන ෆ්‍රී එකක් තියන් සෙල්ලම් කරන්න බැහැලා ගහමු කියලා තමයි අපි කිව්වේ ගේම් එක. මොකද අපි එංගලන්තයට ගිහිල්ලා දැන් ටික කාලයකට කලින් අවුරුද්දකට විතර කලින් අපි එංගලන්තයේදී පරාජයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කණ්ඩායම හොඳ මානසිකත්වයකින් ඉන්න. හැබැයි වැදගත්ම දේ අපි හොඳින්ම ක්‍රීඩා කරන එක. අඩුපාඩු ගොඩක් තිබුණා කණ්ඩායමේ. ඒ අඩුපාඩු යම් ප්‍රමාණයකට අපි සකස් කරගෙන ඉන්නවා. ලෝක කුසලානේට යන්න කලින් කියන්න බෑ ලෝක කුසලානේ අරන් එනවා කියලා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා හැම තරඟයක්ම හොඳින් ක්‍රීඩා කරන්න. තරඟයේ රිසල්ට් එක අනුව අපි ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. මොකද මේ වගේ තරඟාවලියකට යනකොට අපි ලෝක කුසලානේ අරගෙන එනවා කියලා කියන්න බෑ. මොකද කඩෙන් අරන් එන්න බෑ වර්ල්ඩ් කප් එක. ඒ නිසා තරඟ හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම ගොඩක් විශ්වාස කරනවා මගේ ක්‍රීඩිකාවන්. විශේෂයෙන් ඔවුන් ගොඩක් හොඳින් ක්‍රීඩා කරනවා. නවක ක්‍රීඩිකාවන් ඔවුන්ට අත්දැකීම් අඩුයි. නමුත් ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායම තුල ඉන්න ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම ගොඩක් 20 තරම් ක්‍රීඩා කරලා තියෙනවා සහ මේ මගේ 10 වෙනි ලෝක කුසලානේ. ඒ වගේම මම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා මේ ෆෝමැට් එකේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම හැම වෙලාවෙම ෂෙයා කරනවා යන්ග්ස්ටර්ස්ලාත් එක්ක. අනාගතේ හොඳ කණ්ඩායමක් ලංකාවට නිර්මාණය කරන එක තමයි ලොකුම බලාපොරොත්තු. ඒ වගේ මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කරන එක තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. තාම අපි ලෝක කුසලානේක අවසාන පූර්ව වටේට ගිහිල්ලා නැහැ. ඉතින් එතනට යන්න නම් අනිවාර්යයෙන්ම තරඟ 3ක් හෝ 4ක් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මේ තරඟාවලියේ ලංකාවේ අපේ හැමෝගෙම බලාපොරොත්තු වෙච්ච අවසන් පූර්ව රටේට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අපි රටක් හැටියට ගොඩක් වැදගත්. ඉතින් එතනට කණ්ඩායම රට ගෙනියන එක තමයි මගේ බලාපොරොත්තුව. මම දන්නේ ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි කියලා. ඉතින් පරිම උත්සාහ කරනවා කණ්ඩායමත් එක්ක ලොකු ගමනක් යන්න මේ ලෝක කුසලානේ. ටාගට්ස් ඉලක්කම් වලින් ටාගට්ස් දීලා නැහැ. මොකද ඉලක්කම් වලින් ටාගට්ස් දෙනකොට ජෙමී කිව්ව දෙයක් තමයි අපි 150ක් ප්ලෑන් කරපුවම 150ට අපි ඒක කොටස් වලට කඩලා ගාව මේ
මේ ඕවර්ස් ටිකේ මෙච්චරයි බලන්න කියලා. එතකොට ප්ලේයර්ස් එතනම බ්ලොක් වෙනවා. ඉතින් අපිට කිව්ව දේ තමයි නම්බර්ස් වලින් නෙමෙයි හැබැයි සිටුේෂන් එකේදී එයා මැසේජ් එක එවන්නම් කියලා මොකටද යන්න පුළුවන්. යන්න පුළුවන් මැක්සිමම් යන්න කියන එක තමයි කිව්වේ. මොකද මේ ගේම්ස් වල අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ 160 අපිට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් 170 පුළුවන් කියලා. ඉතින් මැක්සිමම් අපිට යන්න පුළුවන් ස්කෝර් එකට යන එක තමයි වැදගත්. අනිවාර්යයෙන් මේ තරඟාවලියේ බැටින් කියන දේ ගොඩක් වැදගත් වෙයි. පවර් හිටින් ගොඩක් අපට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මම දන්නවා දඟපන්දුවන් යවන්නයන්ට එංගලන්තයේදී ලේසි නැහැ. මොකද මේ මම දැක්කා පහුගිය දවස් කීපේ එංගලන්තයේ තරඟාවලි සෙල්ලම් කරන ගොඩක් විකට් ටර්න් උනේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ තියෙන සිටුේෂන් එක අපි දන්නේ නැහැ මේ ටූර්නමන්ට් එක පටන් අරගෙන පළවෙනි සතිය දවස් 10 යනකොට සමහරවිට විකට් ටර්න් වෙන්න පටන් ගන්න පුළුවන්. නමුත් අපි හැමෝම දන්න දේ තමයි මේ විකට්ස් ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නට හොඳයි සහ පිටිකරණයට හොඳයි කියන. මම දැක්කා මම T20 ෆෝමැට් එකේ නම්බර් 3 ඕල් රවුන්ඩ් එකට ආවා. මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මම එතනට ආවේ 50 ඕවර් එකේ මම නම්බර් 1 වෙලා හිටියත් බැටර්ස්ලාගේ T20 ෆෝමැට් එකේම නෑ. ඉතින් මම උපරිම දෙන්න බලනවා කණ්ඩායමට මට රෑන්කින් වල ඇචීව් කරන දේට වඩා මම බලාපොරොත්තු වෙන්නේ මගේ බෙස්ම කණ්ඩායමට දෙන එක සහ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන එක. ඉතින් ඒ සඳහා මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා. මම හිතනවා අපි හැමෝටම මේ තරඟවල හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම හිතනවා අපිට අවසාන මහා තරඟයකට යන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඉතින් ඒකට අපි අපේ බෙස්ම ගේම් එක සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි තරඟාවලියේ හොඳ කණ්ඩායමක් ලැබිලා ඉන්නවා. හොඳම කණ්ඩායම හොඳම ක්‍රීඩිකාවෝ කියලා කියන්නේ එදා දවසට හරියට සෙල්ලම් කරන එක. ඉතින් අපිට කලින් තීරණය කරන්න බෑ. ඔව් අපි දන්නවා දක්ෂතාව වලින් හොඳ කණ්ඩායමක් මට හම්බෙලා ඉන්නවා. ඉතින් ඒ ක්‍රීඩිකාවෝ එදා දවසේ හොඳින් ක්‍රීඩා කරන එක වැදගත්. මොකද ලෝකේ ඉන්න නම්බර් 1 ප්ලේයර්ටත් සමහරලාට ඔෆ් පීක් අවුට් ඔෆ් ෆෝම් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා කණ්ඩායම හොඳ කණ්ඩායමක් ලැබිලා ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක හොඳින් ක්‍රීඩා කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මොකද මට ලැබිලා තියෙන කණ්ඩායමත් එක්ක මම උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙනවා රටට.